මන්මත් කරයි ඔබ මාහදේ සැරි සරයි ඇත පිටින් ඔබේ සෙන පෙම් ගීතයයි සීත සංගපාන කිරි සයුර කලදා සොයයි මහද පවුලෝ දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ලං වෙලා මාගේ මතකේ ඔබේ රුවරේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මන්මත් කරයි ඔබ මාහදේ සැරි සරයි සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙන ඈත බවයේ පටන් පැතුම ලෙස ලං කළා ඔලු මානෙල් පිපි සුවඳ පිනිහාවෙලි සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී මාගේ මතකේ ඔබේ රුවරේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මන්මත් කරයි ඔබ මාහදේ සැරි සරයි මාගේ මතකේ ඔබේ රුවරේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මාහදේ සැරි සරයි ඔබ මාහදේ සැරි සරයි ඔබ මාහදේ සැරි සරයි තාත්තයි දුවයි. නිරෝෂා. ඔව්. මේ performance එක පුරාම start to end එක දෙයක් තිබ්බ consistently. මොකක්ද දන්නවද? මේ තින් අතර තිබ්බේ coordination එක, ඒ engagement එක, ඒ act එක. හොඳ කෙමිස්ට්‍රි එකක් නේද? ඒ කියන්නේ තාත්තයි දුවයි කියන්නේ ගීතයට ගැලපෙන විදිහට හොඳ ලස්සනට ඇක්ට් එකක් නේද? හදාගෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් කරපු විදිහට බබේ කරා. ඔව්. නේද? මට හැබැයි දැනගන්න ඕනේ මේ පවුලෙන් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. කියන්න බලන්න මට. මේ මගේ වයි ඕකේ. ලොකු දුව හරි. ඥාති පුතෙක් රයිට් ඕකේ. එතකොට මේ දුව විවාහකද අවිවාහකද? මනමාලෙක් හොයනවද? නැද්ද? මේ පැත්ත බලපු විදිහට ඉන්නවා වගේ දැනටමත් මම එකයි මේ පැත්ත බලලා ඒක ඇහුවේ. කොහොමද ඉතින් මේ voice of family නේද? families එකතු වෙලා families extend වෙන්නත් පුළුවන් මේ ස්ටේජ් එකේම නේද? පුදුම දේවල් වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ වෙලාවේ කමෙන්ට්ස් වලට ගියොත් නරකද අපි? යමු නේද කමෙන්ට්ස් වලට එනං ජජ් ගායත්‍රි. ඔව් හොඳ හඬක් තියෙනවා. පොඩි තැන් තිබුණා. ඒ වුණාට හොඳ හඬක් තියෙනවා. දෙන්නටම ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා. thank you ජජ් දිමංක. ඇත්තටම හොඳට ඉදිරිපත් කරා දෙන්නත් එක්කම අර ෆ්‍රී එකේ hina වෙලා සතුටින් බොහොම රිලැක්ස් එකේ වැඩේ කරා. අපි එන්ජොයි කරා ඇත්තටම ඔය දෙන්නව. නමුත් අර තාත්තගේ ගායනාවේ අර එන් කරන තැන්වල අර අන්ස්ටේබල් ගතියක් තිබුණා. අර පොඩි එක ට්‍රෙමලෝ එකක්වත් විබ්‍රාටෝ එකක්වත් නෙවෙයි අර හෙල්ලෙන එක ඒ ෂෆලින් එක ඇවිල්ලා අන්ස්ටේබල් එකක් විදියට තමයි මට නම් තේරෙන්නේ. ඉතින් ඒක තමයි මම ගීතේ පුරාවටම දැක්ක අඩුපාඩුව පුතුමාගේ. ඉතින් හොඳ පර්ෆෝමන්ස් එකක්. ඔයාලට හොඳ වොයිස් එකක් තියෙනවා දුවටත්. ඉතින් දෙන්නටම බලමු ජය ප්‍රාර්ථනා කරනවා. ජජ් නීල්. දෙන්නම ඇත්තටම ගායනය අතින් ගොඩාක් හොඳ මට්ටමක ඉන්නවා. වොයිසස් දෙක හරි ඒ කියන්නේ එක්ස්පීරියන්ස් වොයිසස් දෙකක් කියලා තේරෙනවා. ගොඩක් සින්දු කියන දෙන්නෙක් ඉඳ තමයි වොයිසස් ඒ ගාන්න තියෙන්නේ. ඉතින් ඒ අස්සේ ඉතින් පොඩි වැරදි තියෙනවා. ඉතින්
ඒ කියන්නේ ඒවත් අපි නිතරම ඉතින් ගායකයන් ගැතින් වෙන වැරදි සිද්ධ ගොඩක් තියෙනවා. ඒ වැරදි කීපයකුත් සිද්ධ වුණා. ඉතින් ඒකෙන්ද ඉතින් මම හිතන්නේ තරඟයේදී තමයි බලන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා. හැබැයි දෙන්නගේම ඉදිරිපත් කිරීම නම් හරි සුන්දරයි. ඔයගොල්ලන්ගේ ගෙදරින් ඇවිල්ලා ඉන්න අයත් ගොඩක් සතුටින් වගේ මට පේනවා. විශේෂයෙන්ම අර ඥාති පුතා. හොඳයි. අපි ටික වෙලාවක් බලන් ඉඳිමු නේද? කමෙන්ට්ස් වලට. Thank you. Thank you. සියත Voice of Family